අපේ ගේම් එකේ තියෙන 2D ගේම් ඔබ්ජෙක්ට් එකකට ගුරුත්වාකර්ෂණය එහෙම නැත්නම් ග්‍රැවිටි එක හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. මුලින්ම මම 2D ගේම් ඔබ්ජෙක්ට් එකක් හදාගන්නම්. ඒකට මම හයිරාකි වින්ඩෝ එක මේ විදිහට සිලෙක්ට් කරලා right click කරලා 2D object sprites මෙතන විවිධ sprites තියෙනවා. ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. මම මේ වෙලාවේ circle sprite එක ගන්නවා. හරි. දැන් මම මේ circle sprite එක rename කරගන්නවා. ඔයාලට කැමති නමකින් rename කරගන්න පුළුවන්. මම මෙතෙන්න දානවා ball කියලා මෙන්න මේ විදිහට මම rename කරගන්නවා. හරි. දැන් මම මේ game object එක ටිකක් උඩට ගන්නවා. හරි. එහෙනම් මම මේ position එක මම දෙනවා y position එක 4ක් විදිහට. හරි. ඔන්න දැන් අපේ ball එක මෙන්න මේ විදිහට උඩ තමයි තියෙන්නේ. දැන් මම කරන්න යන්නේ මෙයාට ගුරුත්වාකර්ෂණය හදාගන්න එක. ඒ කියන්නේ gravity එකක් add කරගන්න එක. හරි. ඒකට මම කරන්නේ මේ විදිහට මම ball කියන game object එක select කරගෙන inspector window එකට ගිහිල්ලා මේ තියෙන inspector window එක ඒකේ තියෙනවා add component button එක. ඒ add component button එක click කරන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා විවිධ component වර්ග. මෙතනින් ඔයාලා තෝරගන්න physics 2D. ඒක ඇතුලේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් rigid body 2D කියන component එක. මෙන්න මේ rigid body 2D කියන component එක ගන්න. හරි. දැන් ඔන්න අපේ ball කියන game object එකට rigid body 2D කියන component එක add කරගත්තා. දැන් අපි බලමු play කරලා මම මෙතනින් play කරගන්නවා. හරි. අපි බලමු. හරි. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ඒ බෝල් එක පහළට වැටුණා. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වුණේ ළමයි මෙන්න මේ බෝල් එකට අදාළව අපි ඇඩ් කරගත්තනේ rigid body 2D කියලා මෙන්න මේ විදිහට component එකක්. අන්න ඒකේ තියෙනවා gravity scale කියලා. මේ තියෙන්නේ gravity scale. ඒක එකක් කියලා මේ විදිහට තියෙනවා. ඒ කියන්නේ ඒ ගුරුත්වාකර්ෂණය මේ බෝලය තුලට ක්‍රියාත්මක වෙනවා කියන එක. හරි. එතකොට දැන් මේ ගුරුත්වාකර්ෂණ ශක්තිය කොච්චරක්ද කියලා අපිට පාලනය කරන්න පුළුවන්. හරි. දැන් මෙතන 1යි කියලානේ තියෙන්නේ. ඔයාලා මේක දෙකක් කරොත් මම මේ විදිහට දෙකක් කරගන්න 2 කියන gravity scale එක දෙනවා. දැන් අපි play කරලා බලුවොත් කලින්ට වඩා ගුරුත්වාකර්ෂණ ශක්තිය වැඩි. ගුරුත්වාකර්ෂණය වැඩි අන්න ඉක්මනට වැටුණා. හරි. හරි. දැන් අපිට ගුරුත්වාකර්ෂණ බලය අඩු කරගන්න නම් එහෙනම් මොකද්ද කරන්න ඕනේ? එකට වඩා අඩු කරගන්න පුළුවන්. හරි. එහෙනම් මම දෙනවා 0.5ක්. හරි. මම 0.5ක් කියන gravity scale එක දුන්නොත් ගුරුත්වාකර්ෂණ බලය අඩුවෙන් තමයි මේ බෝලයට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බෝල හැමින් තමයි වැටෙන්නේ. හරි. අන්න බලන්න හැමින් වැටෙනවා. හරි. මම තව ටිකක් අඩු කරන්නම්. මම දෙනවා 0.1 කියලා. හරි. ඊට පස්සේ මම ආයෙත් ප්ලේ කරනවා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි. දැන් බලන්න ළමයි හිමීට තමයි බෝලේ වැටෙන්නේ. හරි. දැන් ওই විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ 2D game object එකකට අදාළව rigid body 2D කියන component එක පාවිච්චි කරලා මෙන්න මේ gravity scale එක ඔයාලට අඩු වැඩි කරගෙන ඔයාලට කැමති විදිහට ඔයාලගේ game එකේ තියෙන ඒ 2D game object එකට use කරන්න.